පාෂාණි ගලේ වල ඉන්න අය ලංකාවේ බම් මිනිස් කියනවා නේද මිනිස් ගැන දැනගන්න. නැත්තම් පයට හැප්පුණොත් දන්නේ නැහැ. ඊළඟට ඩොලොමයිට් කොහෙන්ද ගන්නේ? ඩොලොමයිට් හම්බෙන්නේ? ඩොලොමයිට් කොහෙන්ද හම්බෙන්නේ? ගිරිපුරත් එකකින්. හම්බෙනවනේ? ගිරිපුරත් එකකින් ඩොලොමයිට් ඒක මම ඩොලා කියලා බොරුළු යාළුවෙක් ඉන්නවනේ ඩොලා හරි මොකයි කියලා. ඩොලොමයිට්. සුපිරි ඩයලොග් එකක්. ඩොලොමයිට්. ඩොලොමයිට් නීති බම් තියෙන්නේ. කැල්සියම් කාබනේට් මැග්නීසියම් කාබනේට්. ගිරිපුරත් කියලා හම්බෙන්න ඕන පෑ. ඒ ගිරිපුරත් එකේ නම් බම් මේ ඔක්කොම ඉන්නව නේද? තෝරමල්ලි ඉන්නවා මට මතකයි. හරි? ආයෙ ඉන්නවා කාකණී මහත්තයා. කාකණී මහත්තයා කියලා ඉන්නවා. දොරලු ඉන්නවා. ගලයා ඩොටි විමලා ඒක රයින් කරපුවාම ගල්පාත ඩොලොමයිට් ඉන්නවා. ඩොලොමයිට් හරි. තෝරමල්ලි කියන්නේ නළුවෙක් කොහොම හරි. කාකණී මහත්තයා ඉන්නවා. ආය ආය මොනවද තිබ්බනේ තව මැනිස්කෝ යන්තිමින්ට කිව්වේ. පාෂාණි ගලේ වල ඉන්නවා. පාෂාණි ගලේ වල සෙට් එකක් ඉන්නවා කොහොමද? ඒක නෙමෙයි මම කාටුන් එකේ සිරාරෝ. ඒ කාටුන් එකේ ඒක තියෙන ඔක්කොම කනිජ වර්ගයි මැනිස්ක් වර්ගයි ඒවනේ තියෙන නම් වල තියෙන. ඩොලොමයිට් තමයි නේද? ඉරිපුරත්. කිසිම කේස් එකක්. ඒක මතක තියාගන්න ඈ. වයිරෝඩි ඉන්නවා බං ආයේ. වයිරෝඩි ගලේ වල. මම ඒ කාටුන් එක බලන්නේ නෑ ඒක. දැන් නම් නැද්ද මන් දන්නේ.